ඔන්න යාළුවනේ මං හරිම තැනට කුඹුරට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔන්න යාළුවනේ මං හරිම තැනට කුඹුරට දැන් ඇවිල්ලා ඉන්නේ. මෙතනින් පස්සේ ඔයාලට මේ කුඹුරේ මං ඔයාලට විශේෂ තැන් ගොඩාරියක් පෙන්නනවා. හැමතැනම බලා ගන්න පුළුවන්. ඒ නිසා දිගටම මනුජ පසන් YouTube channel එකත් එක්ක රැඳිලා ආදෙන් පේනවා ඇති අපේ අප්පච්චි සීයයි කුඹුරට පොහොර දානවා පේන ඇති ඔයාලට. ඔන්න ඉතින් මං ඔයාලට කිව්වනේ අපේ අප්පච්චි සීයයි කුඹුරට පොහොර දානවා කියලා. මේ තමයි ඒ. ඉතින් මේ තියෙන්නේ යූරියා තමයි මේ සුදු පාටට තියෙන්නේ. ඊළඟට මේ පේන දේ කළු පාටට මේ තියෙනවා. ඉන්න මාරම් පේන. මේ තියෙන්නේ මෙන්න මේ කළු පාටට තියෙන්නේ කළු කට පොහොර කියන එක. මේ වර්ග දෙක තමයි කුඹුර වලට යොදන්නේ. යාළුවනේ මේක තමයි ඇනිකට් එකකින් කුඹුරට වතුර එන ඇල. ඔන්න යාළුවනේ ඇල ගාවට ආවට පස්සේ මට හම්බුණා වෙල් කක්කුට්ටේ. ඉතින් මේ ඉන්නේ ඒ වෙල් කක්කුට්ටා. ඔන්න යාළුවනේ දැන් ඉතින් අපි වෙල් කක්කුට්ටෙකුත් බලමු. මේ වෙල් කක්කුට්ට නම හැදලා තියෙන්නේ කොහොමද දන්නවද? ඒ තමයි වෙලේ ඉන්න කක්කුට්ටා වෙල් කක්කුට්ටා කියලා තමයි මේ නම හැදලා තියෙන්නේ. කොහොම හරි මේ වෙල් කක්කුට්ට බලන්න ආපු පිරිසම මේ මාත් එක්ක ඉන්න අපේ ලොකු අම්මලාගේ පුංචිලාගේ නංගිලා මණ්ඩලේ ඔක්කොම ඉන්නවා. මේ සදුල, පසන්දි, සසින්දි ඔක්කොම ඉන්නවා මේ වෙල් කක්කුට්ටේ බලන්න. කොහොම හරි ඒත් එක්ක මට ඔයාලට පෙන්නන්න තව චූටි සර්ප්‍රයිස් එකක් තියෙනවා. ඒක තමයි ගෙම්බේ. ඔන්න යාළුවනේ මම දැන් ඔයාලට ඒ සර්ප්‍රයිස් එකේ ගෙම්බෙකුත් පෙන්නුවානේ. මේ පැරණි කතාවක් තියෙනවා මේ ගෙම්බි මුත්‍රා අතේ ගෑවුනාම අතේ හරි කොයි හරි ගෑවුනාම කබර දානවා කියලා පැරණි කතාවකුත් තියෙනවා. දැන් ඒ කියලා මගේ ඇඟේ කබර දායිද දන්නේ නැහැ. ඒ නිසා ඉක්මනට හොද ගන්න ඕනි. මේ කොහොම හරි මං හිතනවා ඔයාලට සත්තු ගැනත් හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා. මේ යාළුවනේ කියන්න බැරි වුණානේ මේ ඒ ළඟින්ම අපිට මේ කබරගොයි පැටියකුත් හම්බුණා. මේ ඔයාලට පේනවා ඇති. ඒ කබරගොයි පැටිය. යාළුවනේ මං ඔයාලට පෙන්නුවානේ ඇල පෙන්නුවානේ. මේ ඇලේ වතුර කුඹුරට ඇවිල්ලා කුඹුරට අවශ්‍ය ප්‍රමාණයට ඒ වතුර උරාගෙන පස්සේ මේ වැඩි කොටහ තමයි ආරට යන්නේ. අපි මේ ආරට ගිහිල්ලා මේ ආරට කියනවා නම හුණු කැටි ආර කියලා. මේ උත්තර ප්‍රදේශයේ තියෙන හුණු කැටි ආර. ඊට පස්සේ මේ ආරේ වතුර කෙලින්ම යන්නේ වැණික් ගඟට. කොහොම තමයි දැන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. අන්න ඒ හුණු කැටි ආර. එන්නකෝ මාත් එක්ක. ඒ මං කිව්ව හුණු කැටි ආර. ඒතකොට මේ මං කිව්ව විදිහට මේ කුඹුරේ වැඩි වතුර කොටහ තමයි මේකට එන්නේ. මේක ගලාගෙන එනවා වැණික් ගඟට. යාල ප්‍රදේශයෙන් තමයි මේ මැණික් ගඟ මූදට ගලන්නේ. අන්න එතකොට මේ මැණික් ගඟත් එක්ක මේ වතුර මූදට ගලනවා. ඉතින් යාළුවනේ අර අපේ අම්මලා චූටි කාලේ කියලා දෙන්න අර කවියක් කලුට බඩ ගිනිලු කළුවල කොළ ලිපේලු කියලා. අන්න ඒ කවියේ කියන කළුවල කොළේ තමයි මට හම්බුනේ. ඉතින් මේ කොළේ තිබ්බේ අපේ කුඹුර පාවුල කළුවල කොළ ගාල. ඔයාලට මේ පේන්නේ ඒ කළුවල කොළ ගාල තමයි. ඉතින් මේක වලට පේනවා ඇති මේ තියෙනවා කළුවල ගොබේ කියලා කොටසක්. අන්න ඒ කොටස තම්බලා අඹරලා තමයි කළුවල ඇඹුල හදන්නේ. කළුවල කොළ ඇඹුල කාලා බැලුවොත් ආසහිතේ යාළුවනේ මේ තියෙන්නේ අපේ කුඹුරේ ඇලේ ඇනිකට්. එතකොට ඔයාලට පේනවා ඇති මේ මාමා කෙනෙක් දැන් කුඹුරේ වැඩ කරලා මහන්සියලා මේ අතපය හොදගන්න මෙහෙට යනවා ඉන්නේ. මේ වතුර ටික මෙහෙම්ම යනවා ඇල පාර. මේකට කියන අපි අනිත් එක දොර කියලා. දැන් මේ වෙලාවේ දොර ඇරලා තියෙන නිසා වතුර යනවා. ඇත්තටම මට හිතෙනවා මේ හරිය දැක්කම නාටිකක් හරියට ගිහින් බලන්න ඕනේ. හරිම ලස්සන ප්ලේස් එකක්. ඉතින් මාමේ මේ අමුණත් එක්ක මාමට කොහොමද චූටි කාලේ නම් සම්බන්ධ වෙන්නේ? ඉන්න කරන මේ හරිය. චූටි කාලේ පුතා මේකේ මේ පොඩු බැදලා මාළු අල්ලන්න දෙල්ලම් කරලා මේ ඒ කාලේ අපි තාත්තලා කාලේ තමයි අපිට ඇති තමගාලේ අමුණ තමයි කියලා කියන්නේ. තමගාලේ අමුණ දැන් තමයි ප්‍රසස් කරලා මේ අරන් ඇවිල්ලා තියෙන්නේ.
රසායනික පොහොරම මේ කුඹුරු වලට භාවිතා කරන්න ඕනේද? නෑ පුතේ එහෙම එකක් නෑ. දැන් මේක අපි අර හුරු වෙලා තියෙන ආකාරයකයි මහත්තු. ලේසියට පහසුවට අඩේ මුදලට තියෙනවා. මුදල වේදම් කරගෙන අපි ගෙනල්ලා මේව පුරුද්දක් වශයෙන් භාවිත කරනවා. නමුත් අපි කාබනික පොහොරට හුරු වුණා නම් අපිට ගෙදර දොරේ මේ ටික හදා ගන්නත් පුළුවන්. මුදලත් ඉතුරුයි. ඒ කාලය පොඩ්ඩක් ශ්‍රමය වැය කරන්න සිද්ධ වෙනවා. සුන්දර කටුබහගල්ගේ කඳුයායෙන් වට වූ මේ වෙල්ලාය අපේ සීලාගේ කුඹුරේ ඉඳලා ඔයාලට මම අද ගොඩක් දේවල් පෙන්නුවානේ. ඉතින් ඒත් එක්කම මේ නියරෙන් කඩාගත්ත සුන්දර ඉලුක් මලත් ඔයාලට දෙන ගමන් මං හිතුවා අදට මේ vlog එක අවසන් කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මම සමුගන්නවා. බයි.